recording දාලා මම නැවත සැරයක් ඒ ටික කියන්නම්. නැත්තම් recording එකට සම්බන්ධ වෙන අයට දන්නේ නැහනේ. අපේ grade 6 වල පළවෙනි පාඩම hello. hello කියන්නේ අපි greeting එකක්. ආමන්ත්‍රණය කරන විදියක් කෙනෙක් දැක්කහම අර සිංහලෙන් ආයිබෝවන් කියනවා වගේ නේද? අපිට hello කියලා ඊට පස්සේ good morning, good afternoon, good evening, good night ඒ වෙන එකක් කියන්න පුළුවන්. මේ වගේ එකකට කියන්නේ greeting එකක් කියලා. ආමන්ත්‍රණය කිරීම. මේ hello කියන එකට සමානයි hi කියන එක නේද? ඉස්සෙල්ලත් කිව්වා දැන් මේ රෙකෝඩින් කරන්න පටන් ගත්තට පස්සේ hi කියන්නුනානේ. right. එතකොට මේක පටන් ගන්නවා there's a role play first. මුලින්ම තියෙන role play එකක්. role play means a dialogue. දෙපසක් තියෙන්නේ. there's a role play. role play means a dialogue. බලමු මේ දෙපසෙ මොකද්ද තියෙන්නේ කියලා. It is the first day. පළවෙනි දවසට. first පළමු, second දෙවන, third තෙවන අන්නේ විදිහට කියන්නේ. It is the first day. පළවෙනි දවසලු of the new class. අලුත් පන්තියේ. It is the first day. පළවෙනි දවස of the new class. අලුත් පන්තියේ පළවෙනි දවසලු. The friends මිතුරන්. අලුත් පන්තියක පළවෙනි දවසේ හිතමු ඔයගොල්ලෝ දැන් ඉස්කෝලේ grade 6 එකට මුලින්ම යනවා කියලා. එතකොට the friends මිතුරන් meet හමු වෙනවා. each other එකිනෙකාව. each other කියන්නේ එකිනෙකා. දැන් පළවෙනි පෙළේ පැහැදිලි ඔයගොල්ලන්ට. It is the first day. It is the first day. පළවෙනි දවස of the new class අලුත් පන්තියේ. It is the first day. පළවෙනි දවස of the new class අලුත් පන්තියේ. The friends මිතුරන් meet හමු වෙනවා each other. දැන් මිතුරන් එකිනෙකාව හම්බ වෙනවා. එහෙම තමයි ඔය පළවෙනි පේලියෙන් කියලා තියෙන්නේ. It is the first day of the new class අලුත් පන්තියේ පළවෙනි දවස. The friends මිතුරන් meet හමු වෙනවා each other. ඔන්න මිතුරන් එකිනෙකාව හම්බ වෙනවා. අපුණම් පස්සේ ඉතින් hello එහෙම කියනවනේ නේද? hello කියලා උදේසර කාලයක නම් ඔයගොල්ලෝ මුලින්ම ඉස්කෝලේ යන දවසේ hello good morning කියනවා. යාළුවෝ ඔක්කොටම අන්න. ඒ වගේ අවස්ථාවක් ගැන තමයි මේ කියලා තියෙන්නේ. Now they start the dialogue. දැන් දෙබස ආරම්භ කරලා තියෙනවා. බලමු දෙබස ආරම්භයේ මොකද්ද මේ dialogue එකේ තියෙන්නේ කියලා. Right? Okay, let's see. In this dialogue, there are a few students. Sisun කීප දෙනෙක් ඉන්නවා. We have a few students. We have few students in the dialogue. දෙපසේ සිසුන් කීප දෙනෙක් ඉන්නවා. බලමු අපි ඉන්න students ලා කවුද කියලා. Right? We have Sudeva. We have a boy called Sudeva. අපිට ඉන්නවා සුදේව කියලා පිරිමි ළමෙක් මේකේ ඉන්නවා. We have a boy called Sudeva. Right? And Yoga. There are two persons in this dialogue. This is a dialogue, not a conversation. This is a dialogue. දෙන්නෙක් ඉන්නවා නම් අපි දෙපසක් කියලා කියනවනේ. This is a dialogue between two students. සිසුන් දෙන්නෙක් කතා කරනවා. We have Sudeva. Sudeva ඉන්නවා. Yoga ඉන්නවා. මුලින්ම Sudeva කියනවා hello Yoga. Good morning. මුලින්ම Yogaට good morning කියනවා හම් වෙන friend. Hello Yoga. Good morning. Then Yoga says hello Sudeva. Good morning. Is this කියලා ප්‍රශ්නයක් අහනවා. මෙන්න is දාලා ප්‍රශ්නයක් අහනවා. is යොදාගෙන ප්‍රශ්නයක් අහනවා. Is this කියලා ප්‍රශ්නයක් අහනවා. මොකද්ද බලමු ප්‍රශ්නේ කියලා. Is this grade 6A? මේ තියෙන්නේ 6A පන්තියද කියලා අහනවා. දැන් මේ මෙයාට මෙයාගේ ක්ලාස් රූම් එක හොයාගන්න බැරුව යෝගට. දේව ඉන්නවා එතන. දේව කතා කරාම hello යෝගේ hello yoga good morning කියලා. සුදේව කියනවා hello සුදේව good morning කියලා කියනවා. ඒ යෝග අහන ප්‍රශ්නයක් is කියලා මුලට දාලා. ඔය දන්නවා is සෑම මුලට දැම්මම ප්‍රශ්න හැදෙන්නේ. Are you නේද? Are these ඉදිරි මුලට ඒ helping verbs දැම්මහම question ස්වරූපයක් ප්‍රශ්න තමයි හැදෙන්නේ. එහෙනම් is this is නෙමෙයි. දැන් this is grade 6A කිව්වොත් එහෙම මේ 6A පන්තිය කියන අදහසයි එතකොට තියෙන්නේ. මම පෙන්නනවා එක ටයිප් කරලා. දැන් කෙනෙක් කිව්වොත් එහෙම this is grade 6A කිව්වොත් this is grade 6A කිව්වොත් මේ තියෙන්නේ 6A පන්තිය කිව්වොත් this is grade 6A කිව්වොත්
මේ තියෙන්නේ 6 පන්තිය. ඒ this is කියලා is දෙවනුව දාලා. හැබැයි මේක ප්‍රශ්නයක් කරලා තමයි ඔතන තියෙන්නේ. ඔතන තියෙන එක ප්‍රශ්නයක් කරලා. Is this grade 6A? මේ 6 පන්තියද කියලා තමයි අහලා තියෙන්නේ. right? ස්ක්‍රීන් ෂෙයා එක නැති වුණාද මොකක්ද මේ බලන්න. right. හරි. yes. Is this grade 6A කියලා අහනවා. එතකොට මෙන්න සුදේව කියනවා yes. oh this is grade 6A. ඔව් මේ 6A පන්තිය කියලා කියනවා. ආයෙ මුලින් ඉඳලා බලමු පොඩ්ඩක්. hello yoga good morning කියලා මුලින්ම සුදේව කියනවා. yoga කියනවා hello සුදේව good morning කියලා ප්‍රශ්නයක් ඇහුවානේ. is this grade 6A? is this grade 6A? මේ 6A පන්තියද කියලා අහුවානේ. සුදේව කියනවා yes. this is grade 6A. ඔව් මේ තියෙන්නේ this is grade 6A. මේ 6A පන්තිය කියලා කියනවා. yoga කියනවා great. නියමයිනේ කියලා කියනවා. ඒ මොකද බලමු great කියලා කියන්නේ අපි great කියනවා උදාර ශ්‍රේෂ්ඨ නැත්නම් නියමයි හොඳයි කියන අර්ථ තියෙනවා. දැන් අර how are you කියලා ඇහුවාම I'm fine කියනවට අමතරව I'm great කියන්නත් පුළුවන්. I'm great, I'm fine, I'm good, I'm okay. ඒ වගේ උත්තර දෙන්න පුළුවන් how are you කියලා ඇහුවොත්. මේකෙදී මෙයා this is grade 6A කියපු ගමන් සුදේව යෝගා කියනවා great. නියමයිනේ කියලා. එයා එහෙනම් ඒකට කැමතියි මෙයා grade 6A වීමට. ඒක මෙයා great කියලා මොකද්ද කියන්නේ බලමු. that means ඒකේ අදහස. ඒ කියන්නේ I am in your class. මං ඔයාගේ පන්තියේනේ. ඒක තමයි මෙයා great කියලා කියලා තියෙන්නේ. නියමයිනේ කියලා. that means ඒකේ අදහස. ඒ කියන්නේ ඒකෙන් කියවෙන්නේ that means I am in your class. මම ඔයාගේ පන්තියේ. ඒ කියන්නේ මෙයාත් එහෙනම් grade 6A. සුදේව කියනවා එතකොට welcome to our class. අපේ පන්තියට ඔයා welcome කරනවා. පිළිගන්නවා. welcome to our class. අපේ පන්තියට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. welcome to your class. ඒතර යෝගා කියනවා thank you. ස්තුතියි පිළිගත්තට. thank you. ඒ වගේ මෙයාට දැන් තව ප්‍රශ්නයක් එනවා. එයා ඒ ප්‍රශ්නේ මුලට දාලා අහනවා. මුලට දාලා අහනවා. right? මුලට දාලා අහනවා. Vismi and Akhil here. Vismi and Akhil here. ළමයි දෙන්නෙක් ගැන අහනවා. විස්මි කියලා ළමෙක් ගැනයි and කියලා සහ කියලා දාලා ආකිල් කියලා කෙනෙක් ගැන අහනවා. here කියන්නේ මේකෙද මෙහිද මේ පන්තියද කියලා තමයි here කියන්නේ. here කියන්නේ මෙහි කියන තේරුම. දැන් බලමු මේ අහලා තියෙන ප්‍රශ්නේ. විස්මි and ආකිල් here. විස්මි ආකිලුත් මේකෙද මේ පන්තියේද කියලා අහනවා. නේද? විස්මි ඒ මුලට දාලා ප්‍රශ්නයක් කරලා තියෙන එක නේද? විස්මි and ආකිල් here. විස්මි සහ ආකිලුත් මේ පන්තියේද here මෙහිද මේකද මේ පන්තියේද කියලා අහනවා. අන්න යෝගකට තියෙන ප්‍රශ්න. විස්මි and ආකිල් here. විස්මි ආකිලුයි මේ පන්තියේද කියලා අහනවා. එතකොට මෙන්න සුදේව's answer. Let's see සුදේව's answer. අපි දැන් බලමු සුදේව මොකක්ද answer එක විදිහට දෙන්නේ කියලා. Vishmi is here. Vishmi නම් මේ පන්තියේ තමයි. But නමුත් අපි whole class එකේ ළමයින්ට නම් උගන්ලා තියෙනවා but එහෙම යොදන්න and සහ but යොදන්න නේද? මම හිතන්නේ and but මාතෘකාව දුන්නාට and විතරක්ද කොහෙද තාම සම්බන්ධ කරලා තියෙන්නේ. but වලින් මාකේ සම්බන්ධ කරාද කියලා මට මතක නැහැ. අපි තාම මේ ඔන්ලයින්ම සම්බන්ධ වෙන අයට මගේ මේ අනිත් device එකෙන් සම්බන්ධ වෙලා ඉන්න අයට ඒ අයට තාම and සහ but ගැන කතා කරේ නැහැ. අපි ඊළඟ දවසක ඒ and සහ but ගැන කතා කරමු. right? and කියන්නේ සහ but කියන්නේ නමුත්. ඉතින් මේකෙදී මේ සුදේව දෙන answer එක බලමු. let's see සුදේව's answer. සුදේව says Vishmi is here. Vishmi නම්
මේකේ තමයි. But නමුත් Akil is not. Akil ඒ පන්තිය නෙමෙයි. එයා 6 A නෙමෙයි. grade 6 A නෙමෙයි. Vismi is here. Vismi නම් මේකේ. But Akil is not. Akil මේ පන්තිය නෙමෙයිලු. Right? He is. Right? He is in grade 6B. 6B පන්තියට වැටිලා. Now Akil is in grade 6B. He is in grade 6B. එයා 6B පන්තියේ. ඒකම රාජ් කියලා යාළුවෙක් මේගොල්ලෝගේ පන්තියට වැටලා තියෙනවා. එයා ගැන කියනවා. Raj is also. Also කියන අල්තා යන්න. Rajut. රාජ් කියන කෙනාත්. Raj is also in our class. Rajut. රාජ් අපේ පන්තියේ. We කියන්නේ අපි. ආව කියන්නේ අපේ. We our. We අපි. our කියන්නේ අපේ. එතකොට our class කියන්නේ class කියන්නේ අපේ පන්ති. Raj is also in our class. Raj is also in our class. Raj කියන යාළුවාත් අපේ පන්තියේ. Raj is also. Also කියන්නේ අල්තා යන්න. Raj කියන කෙනාත්, Raj කියන යාළුවාත්. Raj is also in our class. Rajut අපේ පන්තියේ කියලා කියනවා. Yoga says, oh කියලා කියනවා. මොකක්ද කියන්නේ? මෙයාට දැන් ආකිල් ගැන දුකයි. අයි ආකිල් මේකෙන් ක්ලාස් එකේ නෙමෙයිනේ. එහෙනම් oh we will miss him. මේ මිස් කියන්නේ සාමාන්‍යයෙන් මග ඇරෙනවා, මග හරිනවා කියනවටනේ මිස් කියන්නේ. තව මිස් කියලා කියනවා වෙනවි කියන තේරුමටත්. බේසික් ක්‍රියාපදයක් විතර නම් මිස් කියන්නේ මග හරිනවා, මග හැරෙනවා. හැබැයි තව භාවිතයක් තියෙනවා මේ මිස් කියන එකට. නේද? I miss you කියන්නේ. I miss you කියන්නේ මට ඔබ නැති පාළුව දැනෙනවා කියලා භාවිතයක්. I miss you. වර්තමාන කාලේ. එතකොට I'll miss you කියන්නේ. I will. I'll කියන්නේ I'll කියන්නේ I will. I will miss you කියන්නේ මට ඔබ නැති පාළුව දැනේවි. I will miss you. I will miss you. මට ඔබ නැති පාළුව දැනේවි කියලා. එතකොට මේකෙදි කොහොමද මේ වාක්‍යයේ තේරුම අපි ගමු. දැන් I miss you කියන්නේ මට ඔබ නැති පාළුව දැනෙනවා. I'll miss you කියන්නේ මට ඔබ නැති පාළුව දැනේවි. I'll miss you. එතකොට මේකෙදි යෝගා මොකද්ද කියන්නේ? ඕ කියලා. ඕ අනේ කියලා. We will miss him. අපිට ඔහු නැති පාළුව දැනේවි. We will miss him. මොකද මේ පාර මේ ආකිල් ඒගොල්ලොන්ගේ ක්ලාස් එකේ නෙමෙයි. He is not in grade 6A. ආකිල් is in grade 6B. We will miss him. අපිට ඔහු නැති පාළුව දැනේවි කියලා කියනවා. ඒකම යෝගට තව ප්‍රශ්නයක්. Yoga has another question. එයා අහනවා where are the others? where කොහෙද? others කියන්නේ අන් අය, අනිත් අය. දැන් පන්තියේ අනිත් අය කෝ කියලා අහනවා. දැන්ට මේ සුදේ විතරනේ හම්බුනේ. සුදේ ආකිල් මේ පන්තියේ නෙමෙයි. රාජුත් අපේ පන්තියේ ඉන්නවා. ඒතර මෙයාට ප්‍රශ්නයක් එනවා where are the others? where කොහෙද? where are the others? අනිත් අය කෝ කියලා අහනවා. where are the others? where are the others? එතකොට සුදේව ආන්සර් කරනවා මෙන්න මේ. what is Sudeva's answer? they are arranging the class. ඒගොල්ලෝ පන්තිය හදනවා. තුගතු ගාලා නේද? classroom එක arrange කරන්න එපා. we have to play in the class. when we go early to a class in the morning at school, we have to clean the classroom. We have to sweep the classroom. We have to remove all those garbage, and we have to arrange the desk and chairs. එහෙනම් they are arranging the class. ඒගොල්ලෝ class එක arrange කරමින් ඉන්නේ. පන්තිය හදනවා පුතේ. arranging. ඒකට මේ ඊසරි ඇමරි ආහාරය වෙලා ing ආවම ඒ කරමින් සින්න දෙයක්. I am arranging the class. We are arranging in the class. You are arranging the class. He is arranging the class. She is arranging the class. They are arranging the class. ඒ විදිහට කියන්න පුළුවන්. ඒතර they are arranging the class. ඒගොල්ලෝ පන්තිය හදනවා. They are arranging the class.
ඒගොල්ලෝ පන්තිය හදනවා කියලා කියනවා. they are arranging the class. ඒකට පහුවෙලා ක්ලාස් එකට join වුණා නම් මම මේක රෙකෝඩින් එක දානකොට ආපහු මුලින් ඉඳලා බලන්න පුළුවන්. රෙකෝඩින් එක දානවා දෙගොල්ලන්ටම. මේක අපි මම ඩිවයිස් දෙකකින් සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට අර සාමාන්‍යයෙන් ඔන්ලයින් ඉන්න ළමයින්ට වෙන මෙහෙකුයි මගේ හෝල් ක්ලාස් එකේ ළමයින්ට වෙන මෙහෙකුයි තමයි තියෙන්නේ. හැබැයි හෝල් ක්ලාස් එකේ ළමයින්ට අද දැනගන්න විදියක් නැහැ. මම ක්ෂණික උදේ තමයි මේ දැනුම් දීම කරේ. ඒක නිසා නමුත් දෙගොල්ලන්ටම බලන්න මම මේ ගෲප්ස් දෙකටම සහ මගේ මේ ලැබ්ස් දෙකටම මම දානවා දෙකෙන්ම දානවා මේ ඒගොල්ලන්ට මේ රෙකෝඩින් එක. දාලා ඒගොල්ලෝගේ ගෲප් වලට එවනවා අද මගේ ඔන්ලයින් වලට විතරක්ම සහභාගී වෙන ළමයින්ටත් අද මේ අර දුර ළමයින්ටත් සමහරක් අය සහභාගී වෙලා නැහැ. නිවාඩු දවසකින් ගමන් ගිහිල්ලා දන්නෙත් නැහැ. right? එතකොට they are arranging the class. සුදේව says සුදේව කියනවා they are arranging the class. ඔවුන් පන්තිය හදමින් ඉන්නවා. they are arranging the class. එතකොට ඊසරිය ඇමරිය ආහාරිය ඇවිල්ලා ing ණයට they are arranging the class කියලා තමයි දාලා තියෙන්නේ. ඔවුන් ඊසරිය ඇමරිය ආහාරිය ඇවිල්ලා ing ආවම ඒ කරමින් සිටින දෙයක්. ඊසරිය ඇමරිය ආහාරිය ඇවිල්ලා ing ආවම ඒ කරමින් සිටින දෙයක්. දැන් ආදිපුත ඔහු පන්තිය සකසමින් සිටිනවා නම් he is arranging the class. ඇයි පන්තිය සකසමින් ඉන්නවා නම් she is arranging the class. මේ arrange කියනකොට අන්තිමට ඊ තියෙනවා. නමුත් ඊ අකුර අයින් කළා තමයි arrange කියන එකේ අන්තිමට තියෙන ඊ අකුර අයින් කළා. arrange කරනවා කියන්නේ සකසනවා, පිළිල කරනවා. ඒක ඊ අකුර අයින් කළා තමයි ing යොදලා තියෙන්නේ. arrange, arranging. So they are arranging the class. ඔවුන් පන්තිය හදමින් ඉන්නවා. then yoga make a suggestion. yoga යෝජනාවක් කරනවා. දැන් මොකද්ද? shall we කියලා දානවා. අපි ඉස්සරහට shall දාලා යෝජනාවන් කරනවා. shall we go අපි යමුද නේද? shall we go in? එහෙනම් අපි ඇතුළට යමුද? classroom එක ඇතුළට යමුද කියලා. shall we go in? shall we go in? then Sudeva says yes. oh let's කියලා යෝජනාවක් කරනවා. let's help them. අපි ඔවුන්ට උදව් කරමු. shall we go in? අපි ඇතුළට යමුද? then Sudeva says yes, let's help them. අපි ඔවුන්ට උදව් කරමු කියලා. okay, now we finished the dialogue shell. අපි දෙබස දැන් ඉවර කරා. now we have an activity here. we have an activity here. අපිට activity එකක් තියෙනවා. බලමු අපි මේ activity එක මොකක්ද කියලා. let's see what the activity is. right? okay, now in the activity it says එක කියවෙනවා read the role play. මේ role play එක. role play means conversation or a dialogue. role play එකක් කියන්නේ දෙපසක් හෝ සංවාදයක්. දෙපසක් වන් දෙදෙනෙක් කතා කරන එක. like the earlier one we did. ඉස්සෙල්ලා අපි කරපු එක වගේ. conversation එකක්වත් කීප දෙනෙක් ඉන්නවා. දෙතුන්ට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. then we did the role play. අපි දැන් role play එක කළා. දැන් එහෙනම් අපිට කියනවා read the role play. role play එක කියවන්න. read the role play and answer. පිළිතුරු සපයන්න කියලා තියෙනවා. this is your activity 1. right? දැන් ඉතින් පරණ සිලබස් එකට ආපහු හැරුණ නිසා අර මොඩියුල් එක පැත්තකට දාන්න වෙනවා නේද? අපි කර හිටපු. මොඩියුල් එක පැත්තට දාලා දැන් මේ රීඩින් බුක් ඉස්කෝලේ දෙනවා මේවා. ඒතර ඒක පටන් ගන්න වෙනවා. දැන් අපි මේවා නම් ෆොටෝකෝපි ගහගන්න යන්නේ නැහැ. හෝල් ක්ලාස් එකේ ළමයින්ට. මොකද මම හෝල් ක්ලාස් එකේ තියෙන ස්ක්‍රීන් එකක ඒ ස්ක්‍රීන් එකට දාලා අපි පෙන්නලා කරගෙන යනවා පොත් දෙනකම්. සිකණන් වල පොත් දෙයි. ඊට පස්සේ අපිට පුළුවන් එතන ඉඳලා වැඩේ කරගෙන යන්න. right? now let's see what the first question is. right? let's see what the first question is. what is their new class? what is their new class? මොකක්ද ඒගොල්ලෝගේ අලුත් පන්තිය? their new class is grade what? grade 6A. they are from grade 6A. what is their new class? grade 6A. according to the earlier dialogue, according to කියන්නේ අනුව, according to the earlier, මේට කලින් අපි කතා කර according to the earlier dialogue, their
classes. Their class is grade 6A. කලින් ප්‍රශ්නෙන් අහලා දින what is කුමක්ද their ownගේ new අලුත් class පන්තිය. What is their new class? Grade 6A. හයේ පන්තිය තමයි ඒගොල්ලන්ගේ අලුත් class එක. Who are the friends? කවුද යාළුවෝ? Second question එකෙන් අහලා දිනවා. Who are the friends? කවුද යාළුවෝ? In grade 6A. අන්න දැන් අපි බලමු උඩ දෙවසට ගිහිල්ලා කවුද මේ grade 6A එකේ හිටපු යාළුවෝ කියලා. නේ? Let's see who the friends are. Grade 6A එකේ friends ලා. Grade 6A friends, right? Sudeva 1 එක්කෙනයි. Yoga 2 දෙන්නයි. තව Vismi. Akhil ne. Akhil is not in their class. Raj. They are the friends. They are the friends. In grade 6A. Sudeva, Yoga, Vishmi and Raj. But Akhil is not. Akhil ne. And then second question එක උත්තරේ තමයි එතකොට Sudeva, Yoga, Vishmi කියන ටික කමා වලින් ලියනවා. Sudeva, කමා, Yoga, කමා, Vishmi and Raj. They are the friends of grade 6A. ඒක තමයි grade 6A වල යාළුවෝ. That was the answer for the second question. That was the answer for the second question. First question was what is their new class? Their new class is grade 6A. Who are the friends in grade 6A? Sudeva, Yoga, Vishmi and Raj. Now the third question. Let's read the third question and understand. Third question is which friend is not? Which koi? Koi කියන තේරුම. Which friend koi යාළුවාද is not in grade 6A. කොයි යාළුවාද grade 6A වල නැත්තේ කියලා අපෙන් අහන්න. Which friend is not? Which friend කොයි යාළුවාද is not නැත්තේ in grade 6A. කොයි යාළුවාද grade 6A වල නැත්තේ? නැත්තේ ඉතින් කවුද? Akhil. Akhil is the answer. Akhil is not in grade 6A. Akhil is not in grade 6A. Right? ඉතින් මම ඉදිරියේදී මතක තියාගන්න අපේ හෝල් ක්ලාස් එකේ ළමයි. ඉදිරියේදී මම අර මගේ තියෙනවා ඔන්ලයින් මේ යන ක්ලාස් වගේක් තියෙනවනේ ළමයින්ට. ඒ අයට මේ වගේ ක්ලාස් කරද්දී ඕගොල්ලොත් මේ වගේ සම්බන්ධ කර ගන්නවා. වේරසිරින් පාඩමට සමන් දෙන්න. සමහර දවස් වලට. මොකද මේ ඔන්ලයින් ක්ලාස් එක සමහරක් වෙලාවට අපි විවිධ වෙලාවල් වලට තියන්නේ. ඕගොල්ලෝ පුළුවන් වෙලාවට සහභාගී වෙන්න. මොකද අර ඔන්ලයින්ම සහභාගී වෙන ළමයින්ට පුළුවන් වෙලාවට ඒ ගෲප් එකට ලින්ක් එක දාන්නලාට ඕගොල්ලන්ට මම පෙර පොඩ්ඩක් දැනුම් දෙන්නම්. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේ වගේ සහභාගී වෙන්න ගෙදර ඉඳලත් මුලින් සහභාගී වෙන්න පුළුවන් අපි සෙනසුරාදා උගන්වන කලින්. right? එතකොට වෙන්න which friend is not in grade 6A? Which friend කොයි යාළුවාද is not නැත්තේ in grade 6A? grade 6A වල නැති යාළුවා කවුද? Okay. Next we move on to question number 4. Question number 4 එකට යනවා. What are Vishmi and Raj doing? Vishmi සහ Raj මොකක්ද කරමින් ඉන්නේ කියලා අපෙන් අහලා තියෙනවා. Vishmi and Raj. Vishmi and Raj මොකක්ද කරන්නේ ඉන්නේ කියලා මේක තිබුණානේ ඊපස්සේ අපි බලමු. Let's see. මේන්න මේක තිබුණා. Where are the others? කොහෙද අනිත් අය? They are arranging the class. එහෙනම් Vishmi and Raj දැන් මෙතන නෑ. එහෙනම් they are arranging the class. ඒගොල්ලෝ class එක arrange කරනවා. එහෙනම් what are Vishmi and Raj doing? They are arranging the class. What are Vishmi and Raj doing? They are arranging the class. Then we have to answer this question number 5. Let's see what the question number 5 is. බලමු question number 5 එකේ මොකද තියෙන්නේ කියලා. Write down. ලියන්නලු a list එකක් of things. දේවල් වල list එකක් ලියන්න. මොන දේවල් වලද බලමු අපි. Write down ලියන්න a list of things.
දේවල් ටිකක් you would do ඔබ කරන on your first day පළවෙනි දවසේදී in a new class new class එකකට ගිය පළවෙනි දවසේදී ඔබ කරන දේවල් ටිකක් ලියන්න. මොනවද අපි කරන දේවල්? What are the things that we do? කරන දේවල් ටිකක් බලමු. අපි කරනවා ළමයි ක්ලාස් එකකට මුලින්ම ගියාම welcome new friends. Right? Welcome new friends. එකක්. FRIENDS. We welcome new friends. අලුත් යාළුවෝ welcome කරනවා. We welcome new friends. Clean the classroom. පන්තියට ගියම classroom එක clean කරනවානේ. මොන දේවල් දෙකක් මම දැන් type කරනවා. මොකද්ද? Welcome new friends. First day in a new class. First day in a new class. අලුත් පන්තියක පළවෙනි දවසේ. We welcome new friends. We welcome new friends. අලුත් යාළුවෝ welcome කරනවා පිළිගන්නවා. Clean the classroom. පන්ති කාමරය clean කරනවා. ඒ වගේම welcome the teacher. Welcome the new class teacher. Welcome පිළිගන්නවා. Welcome the new class teacher. Right? Welcome the new class teacher. අලුත් පන්තියේ teacher පිළිගන්නවා. Next ඊළඟට what are the other things that we do? තව මොනවද අපි කරන දේවල්? ඒකම අපි worship the new teacher. අලුත් teachers ලට වඳිනවා. එහෙනම් ඒක ලියන්න පුළුවන්. worship වඳිනවා. නැත්නම් we කියලා දාන්න පුළුවන් මෙහෙම කියලා. worship the new teachers. Worship the new teachers. අලුත් ගුරුවරුන්ට වඳිනවා. ඒ වගේම කීපයක් අපි ලියනවා. Welcome friends. එහෙම කිව්වා. Welcome friends. Welcome the new class teacher. Worship the new teacher. Teachers අලුත් teachers වල වඳිනවා. ඒ වගේ දේවල් තමයි අපි කරන්නේ. ඒ වගේ අපි list එකක් ඔයගොල්ලෝ මේ answer කරනදී දැන් මේ වලට මම answers ලියලා එවන්න කියනවා. Then I asked you to answer the questions. You have to answer these questions. දැන් whole class එකේ ළමයින්ට නම් ඕනනම් ගෙදරදීත් මේ වලට ලැහැත්ති වෙලා ඉන්න පුළුවන් ප්‍රශ්න ටික උත්තර ලියාගෙන ඔයගොල්ලෝගේ activity book එක අරගෙන hello කියලා මාතෘකාව දාලා ඊට යටින් මේ activity කියලා ලියලා ප්‍රශ්න ලියලා answer කරගෙන ඉන්න පුළුවන්. ඒතර පන්තියේදී ලේසි. online විතර සහභාගී වෙන ළමයි ඒගොල්ලෝ මට WhatsApp එකට දාන්න ඕනි උත්තර ලියලා activity hello කියලා දාලා ඔයගොල්ලෝ activity book එක තියෙනවා. activity book එකේ hello කියලා දාලා unit number 1 hello කියලා ලිව්වා activity කියලා ලිව්වා. You have to write down the question. ප්‍රශ්න ලියලා තමයි උත්තර ලියන්නේ. අන්තිම එකේදී write down a list of things you would do. ඔබ කරන දේවල් ටිකක් ලියන්න on your first day in your new class. අලුත් පන්තියේ පළවෙනි දවසේදී කරන දේවල් ටිකක් ලියන්න තමයි තියෙන්නේ. right. ඒකෙදි මොකද්ද මම කිව්වේ මොනවද අපි කරන්නේ? welcome new friends. අලුත් යාළුවෝ පිළිගන්නවා. clean the classroom. පන්ති කාමරේ clean කරනවා. ඒ වගේම arrange the desk and chairs. arrange the desk and chairs. desk පුටු arrange කරනවා. ඒ වගේම keep a beautiful vase on the teacher's table. Keep a beautiful vase on the teacher's table. Teacher table එක උඩ ලස්සන vase එකක් තියෙනවා. Keep a beautiful vase on the teacher's table. And welcome the new teacher. අලුත් teacher පිළිගන්නවා. And worship the new teachers. අලුත් teachers වඳිනවා. Those are the things that you would do on your first day in a new class. First day in a new class. අලුත් පන්තියක පළවෙනි දවසේ. ආයෙ බලමු ඕන්න. මොකද්ද මේ ප්‍රශ්නේ කියලා තේරෙන්නේ නැත්තම්. Right? Write down ලියන්නලු.
a list of things දේවල් list එකක් write down ලියන්න a list of things දේවල් list එකක් you would do අඩු ගානේ පහක්වත් ලියන්න ඕන you would do ඔබ කරන on your first day in a new class on your first day පළවෙනි දවසේ in a new class then I ask you welcome new friends greet new friends යාළුවන්ට greet කරනවා hello කියලා welcome new friends clean the classroom and keep a beautiful vase on the teacher's table arrange the desk and chairs welcome the new teacher and worship the new teachers අන්න ළමයි එතකොට අපි අද දැන් නැවත ඔයගොල්ලෝගේ මොඩියුල් එක පැත්තක තියලා නේද අපි නැවත සැරයක් අර ගිය පාර අයියලා කළා ඊට කලින් පාරවල ඉගෙන ගත්තු අයගේ පොතට අපි වැස්සා ඒකෙදි එතකොට අපිට මුලින්ම තියෙන hello කියලා lesson එක first we had a role play a dialogue between Sudeva and Yoga you learned the dialogue දෙපස ඉගෙන ගත්තා මම ඒක පැහැදිලිව විස්තර කරා හැමින් සැරේ ඊපස්සේ මේ ටිකට ආන්සර් කරන්න පුරුදු කළා ඒක තමයි අපි මුලින්ම කරේ ඊට පස්සේ දැන් අපි මේ පොඩි වෙලාවෙත් දැන් රෙකෝඩින් එකේ පොඩ්ඩක් දැන් අපි විනාඩි 50 ගණක් ගාලා තියෙනවා ඒත් මේක හොඳ ආරම්භයක් අපි ඉදිරියේදී මේ වගේ ඔන්ලයින් ක්ලාස් එකේ ළමයින්ට නම් ඒගොල්ලෝ පුරුදු පරිදි පහේ ඉඳලා මේක අපි කරගෙන යනවා. නමුත් ඔන්ලයින් එකට අද මේ අපේ හෝල් ක්ලාස් එකේ සහභාගී වුණ අය ඒකට වෙනම මම මෙයා කරේ කට්ටිය වෙනම මට බලා ගන්න ඕන නිසා අනිත් ක්ලාස් එක හොයා ගන්න බෑ කවුද සහභාගී වුණේ කවුද නැත්තේ කියලා. ඒ නිසා හෝල් ක්ලාස් එකේ කීප දෙනෙක් සම්බන්ධ වෙලා තිනවා. සහභාගී වුණ නැති අයට ඔයගොල්ලන්ට පුළුවන් මේක රෙකෝඩින් එකක් බලන්න. රෙකෝඩින් එකක් මම දානවා. එතකොට ඔන්න අද අපි මේ පාඩම අපි ආරම්භයක් විදිහට කළා. මම නැවත සැරයක් ඔන්ලයින් ක්ලාස් තියෙන වෙලාවක මම දැනුම් දෙන්නම් හෝල් ක්ලාස් එකේ අයට අනිත් අයට නම් තියෙනවා ඒකට අපි පොඩ්ඩක් ගන්නවා ඒ වෙලාව. මම මේ වගේම ලින්ක් එකක් දාලා අපි වැඩ කරගෙන යනවා. නම් හොඳයි සහභාගී වුණාට අපි විනාඩි 50 ගණක් වගේ කරන්න පුළුවන් උනේ අද මට ටයිම් එක තියෙන විදිහට මම නැවත සැරයක් දෙක වෙනකොට හෝල් ක්ලාස් එකට යන්න ඕනේ 2:10 වෙනකොට. So I'm going to see you. Good afternoon all and see you in a new class like this. Okay, I'm thinking about